බණහඬ තියෙන ආසාව කියලා කියන්නේ පිංගුතුනේ හැමෝටම තියෙන ආසාවක් නෙමෙයි. ඊටාම කලාතුරකින් ලෝකේ බණහන ආසාව උපදින්නේ. පිංගුතුලා සතුටු වෙන්න. අනේ මටත් මගේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ඇතුලේ බණහන ආසාව ඇති කරගන්න ලැබුණානේ කියලා සතුටු වෙන්න. ඔයාලගේ ওই බණහන ආසාව තමයි යම් මේ දවසක සංසාර කතරින් එතර කරවන්නට උපකාර වෙන්නේ. මේ ලෝකේ කොයිතරම් ධර්ම දාන තිබ්බත් කොච්චර ලෝකේ ධර්මයේ රැවුදුන්නත් බණහන ආසාව නැත්තම් මිනිසයන්ට එයාලට ධර්මයේ සංවේදී වෙන්නේ නැහැ. බණහන ආසාව තියෙන කෙනෙක් ආසාවෙන් බණහගෙන සාදුකාර දුන්නත් ඒත් පිංගතුනේ හිතාගන්න බැරි තරම් අසිරිමත් පිං වැඩෙනවා. බුදුරජාන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ ඉදී ඔය සවැත් නුවර ප්‍රදේශයේ පාලනය කරපු මහරජුරුව තමයි පසේ නදී කොසල් රජුරවන්ට දවසක් ආරංචියක් ආවා රජගෙදෙට්ට මේ රහතන් වහන්සේලාගේ අතරේ සංඝයාගේ අතරේ වැඩ ඉනවලු කතා කරනකොට මුවින් නිල් මහනෙල් මල් සුවඳ හමන ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ කතා කරද්දී උන්වහන්සේගේ මුඛයෙන් සුවඳක් වේදෙනවා. ඒක හරියට සෞම්‍ය නිල් මහනෙල් මල් සුවඳ වගේ. රජුරන්ට මේක ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරන්න ඕන වුණා. බණකට ආරාධනා කළා ස්වාමීනි රජගෙදර ඇතුල් ජනයාට අන්තපුර ජනයාට ඔබ වහන්සේ බණක් කියන්න ඕන අසවල් දවසේ. බණ ලැහැත්ති කළා. දැන් සොපින් වතුල්ලා මේ විහාරස්ථානයේ බණ ලැහැත්ති කළා වගේ නෙමෙයි රජුරුවන්ගේ බණ ලැහැත්ති කිරිල්ල. රජුරුව සූදානම් කළේ රජගෙදර ඇතුලේ තිබුණු ටිකක් ලොකු ශාලාවක්. ඒ ශාලාව සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච ශාලාවක්. ඒක ඇතුලේ සුවඳ මලක්වත් තියන්න රජුරුව අවසර දුන්නේ. එදා අන්තපුර බිසවුන් වහන්සේලාටත් සුවඳ විලේපන තවරගෙන එන්න තහනම්. එදා එන්න ඕන හැමෝම සුවඳ නැතුව. රජුරන්ට වැඩිපුර වමනා වුණේ බණපදේ අහනවට වඩා අර කියපු කතාව ඇත්තද කියලා බලගන්න. එදා ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරලා බණ පටන් ගත්තා. බණ පටන්ගෙන විනාඩි කිහිපයයි අර මුළු ශාලාවම සෞම්‍ය නිල් මහනෙල් මල් සුවඳකින් පිරුණා. රජුරුව විස්මයටපත් වෙනවා. එදා බණ ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න යනවා. ගිහින් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේක වෙන්න පුළුවන් දෙයක්ද? ස්වභාවයෙන්ම දුර්ගන්ධ වූ මුඛයක්. යම් කෙනෙක් ස්වභාවයෙන්ම සුවඳවත්ව ලබනවා නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුගන්ධවත් මුඛයක් ලැබෙන්න ඒ පින්වතුන් වහන්සේ රැස් කරපු පින මොකක්ද? එතකොට බුදුරජාන් වහන්සේ වදාළා සද්දම්ම දේශනා කාලේ සාදු සාදු තිභාසති මුකතෝ වායති ගන්ධේ උපලං වයතෝදකේ. බුදුරජුන්ගේ මිහිරි දහම් ඇසෙන මොහොතේ ඒ දහම් පදේ ආසාවෙන් අහගෙන බණපදයට හිත පහදවාගෙන සාදු සාදු කියා බණපදය අනුමෝදන් වූ යම් මුඛයක් ඇද්ද? බණපදයක් අනුමෝදන් වෙච්ච පින්වන්තයා ඒ පිනේ අනුහසින් උපදින ජීවිතයක් ගානේ නිල් මහනෙල් සුවඳ බඳු සෞම්‍ය සුවඳක් හමනා මුඛයක් ලබන්නේය. බණකට සාදුකාර දීලා එහෙමනම් මේ බණපදයක් ජීවිතයට ගලප ගන්න සමත් වුණොත් ඒක කොච්චර ආශිර්වාදයක් වේද?